අම්මෝ හොල්මන් ගෑනෝ හිටාම උඹ හොල්මනක්නේ මං මොහිනී මේ ටානි මගේ දුව මොකද යන්නේ අම්මට සිරියනවා කොල්ලට සොරියනවා කාටවත් කියන්න එපා මම මේ අපායෙන් පැනලා යන්නේ අයියේ නමෝ විත්තියේ මං ගියා අපායේ ගිය දවසේම යමරජා කරානි මරි වැඩක් ඌ ජීවත් වෙලා ඉද්දි අපි කී දෙනෙක් එක්ක ජිගි දාලාද බලලා වාහන බෙදුවා ඒ කොහොමද බං මොහිනී අක්කේ අවංකව එකෙක් එක්ක විතරක් හිටපුවේ උන්ට V8 ලෑන්ඩ් ක්‍රූසර් වගේ ලොකු වාහන ජිගි දාපේ උන් ගන්න වැඩි වෙන්න වාහනේ වටිනාකම අඩු වුණා අයියට හම්බුනේ V8 එකක්ද දැන් ඉතින් මේ පොඩ වැරදි තිබ්බ මගේ සුළුසුළු පාක්කයක් එක්ක විතර මට හම්බුනේ ඇල්ටෝ එක ඒතුකට ඔබ පැනලා ආවේ මොකට දුක් වෙන්නද මොහිනී අක්කේ මගේ ඉස්කෝලේ කාලේ යාළුවෙකුත් හම්බුණා ඌ යකා බලන්න යන ගමන් හිටියේ ඌට හම්බෙලා තිබ්බේ වීල් එකක් කොයි මං කැලේ අනේ ඒ තව දවසක් මගේ ජොබේ යාළුවෙකුත් හම්බුණා ඌත් යකා බලන්න යන ගමන් හිටියේ ඌට හම්බෙලා තිබ්බේ CT100 එක සුවර් එකටම නංගි ඕක ඉස්පා ගන්න රින්ගල හරි ජිංගි ඕව මොනවාද මොහිනී අක්කේ මගේ හොඳම යාළුවා හම්බුණා ඌත් හැබැයි යකා බලන්න යන ගමන් හිටියේ ඌට තිබ්බි ස්කූටිය ඕක හොල්මනකට විතර ඒ කාලේ පාඩුවේ ඉන්න දුන්නා ඌට පින නෑ බං ඒක නෙමෙයි රුබේ යාළුවා අපායිදී බලන්න ගිය යකා මොකද යකාකරු අපායේ දිව්‍ය ලෝකෙ නෙමෙයි මොන ලෝකෙ හිටියත් මෙයාලන ෂෝ එකක් තියෙනවා කිව්ව සෙනග පිරනවා ඉතින් යකාකරුගේ 10th anniversary show එක මේ පාර තියෙන්නේ අනුරාධපුරේදී ෆාම් ගාඩන් එක ළඟ නව පළස් සබසෝනාගාරයේදී ටාන් පුතා BNS කාංචන අශාන්‍ය චනුක මොර ඩිලෝ එක කනත් වෙනවා ටිකට් එකක් කීයද 3000කට ෆුල් චිල් එක 8යි VIP කපල් පැකේජ් එක 10යි VIP ෆැමිලි පැකේජ් එකෙන් 4 දෙනෙක්ට 25000යි පැකේජ් එකෙන් යාළුවෝ 10 දෙනෙක්ට සෙට් වෙන්න පුළුවන්. ඉතින් ඒ බලන් ඉන්න දැම්ම ටිකට් එක බුක් කරගන්න. ඉතින් බං ඔබ මොකද ඔච්චර සැපාපායෙන් පැනලා ආවේ මං දවසක් පාරේ ජීවත් වෙලා ඉන්න කාලේ මට නම් ආයේ කවුරුත් එපා මං හැමදාම තනියෙන් ඉන්නවා කියලා මාව දාලා ගිහපු පරණ කෑල්ල හම්බුණා. ලැජ්ජාවට පැනලා ආවා. ඊතින් ලැජ්ජාවනේ ඒ කියවිත් ඉතින් පුස්සයි ගලකින් බං